අද උදේ රිහර්සල් එකට ආපු නැති නිසා මගෙන් උදුරලා වෙන කෙනෙක්ට දීලා. කොළඹ සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලය කියන්නේ ලංකාවේ ඉතාමත් ප්‍රසිද්ධ බෞද්ධ කාන්තා පාසලක්. අභිමානවත් ගුණගරුක දියණිවරුන් දශක ගණනාවක් තිස්සේ දේශයට දායාද කරන පාසලක් තමයි සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලය. සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලයට ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් ඇති අතර එහි ඉතිහාසයට කළු පැල්ලමක් එක් කරන සිදුවීමක් පසුගියදා වාර්තා වුණා. චනිත්මා සිනලි නැමැති ශිෂ්‍යාවට හිමිවීමට තිබූ කුසලානිය නබාෂි පෙරේරා නම් ශිෂ්‍යාවට ප්‍රදානය කිරීම යන හේතුව මත චනිත්මා සිනලි විසින් විද්‍යාලීය වර්ණ ප්‍රදානෝත්සවයේදී පැමිණ සිටි සම්භාවනීය අමුත්තන් ඉදිරියේදී ඇයට සිදු වූ අසාධාරණය ඇය සියල්ලන් ඉදිරියේ හඬ නගා කියන්නට වුණා. විද්‍යාලයට දැවැන්ත කළු පැල්ලමක් එකතු කරමින් සිදු මේ සිදුවීම පිළිබඳව විමර්ශනයක් ඉල්ලා සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමය මෙසේ සිය නිල සමාජ මාධ්‍ය තුළ සටහනක් තබා තිබුණා. 2025 12 වෙනි මාස 19 වන දින වර්ණ ප්‍රදානෝත්සවයේදී ඇති වූ සිද්ධිය සම්බන්ධවයි. ප්‍රථමයෙන් එම සිද්ධියට මූලික වූ ස්කොෂ්හා පිහිනුම් ක්‍රීඩිකාවන් දෙදෙනාම තමන්ගේ ක්‍රීඩා ඉසව් හරහා පාසලට කීර්තියක් ගෙන දී ඇති බව මතක් කර සිටිමු. නමුත් සිදුවීම නිසා ගැටලුකාරී තත්වයක් ඇති වී ඇති බැවින් මෙම සිද්ධියට අදාළව පාසලේ මැදිහත් වීමෙන් ක්‍රීඩාව පිළිබඳ විශේෂඥයින්ගෙන් සමන්විත මඩුල්ලක් හමුවේ සාධාරණ පරීක්ෂණයක් කර වාර්තාවක් ලබා ගන්නා ලෙස පාසලේ පාලන අධිකාරියෙන් ඉල්ලීමක් කරන බව දන්වා සිටිමු. මීට පාසලේ ආදිශිෂ්‍යා සංගමය. තවද සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලයේ වත්මන් විදුහල්පතිනි සුමේදා ජයවීර් මහත්මියගේ වංචා දූෂණ රැසක්ද මේ සිදුවීම ඔස්සේ හෙළිදරව් වී තිබෙනවා. සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලයේ වත්මන් විදුහල්පතිනිය මීට පෙර කොළඹ ශාන්ත පවුලු බාලිකා විද්‍යාලයේ සේවය කළ සමයේදී සිදු කළ බව කියන දැවැන්ත මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් තොරතුරු මේ වෙද්දී අනාවරණය වෙලා තියෙනවා. ඒ අනුව 2022 වසරට අදාළව එම විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමයට අයත් රුපියල් 31කට අධික මුදලක් ඇය විසින් අවභාවිත කර ඇති බවට විගණන වාර්තා මගින් තහවුරු වෙලත් තියෙනවා. මේ මුදල් වංචාව සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත විධිමත් පැමිණිල්ලක් පවා ඉදිරිපත් වෙලා තියෙනවා. වාර්තා වන අන්දමට අදාළ මූල්‍ය අවභාවිතය තුළ ඇයගේ පෞද්ගලික සුඛ විහරණය සඳහා වැය කළ වියදම් රැසක් අන්තර්ගත වෙනවා. හෝටල් වලින් ආහාර පාන ලබා ගැනීම, මත්පැන් මිලදී ගැනීම සහ පවුලේ දෛනික අවශ්‍යතා සඳහා පාසලේ ආදිශිෂ්‍ය සංගමයේ මුදල් වවුචර් හරහා ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා. මීට අමතරව ඇය විසින් විවිධ අවස්ථාවලදී තමාට එරෙහිව එන විනය පරීක්ෂණ යටපත් කිරීම සඳහා පාසල් සිසුවියන් ලවා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලිපි යොමු කරවා ගනිමින් පරිපාලනමය බලපෑම් සිදු කර ඇති බවටද තොරතුරු වාර්තා වෙනවා. මූල්‍ය වංචාවට අමතරව ඇය සතුව පවතින බව කියන අනුකම්පා විරහිත පාලන විලාසය සම්බන්ධයෙන්ද දෙමව්පියන් වගේම ආදි සිසුන් අදහස් පළ කරලා තියෙනවා. මීට පෙර අවස්ථාවකදී දරුවෙකුගේ පන්තියක් ඉදිරිපිට අදාළ දරුවාට සහ මවට අපහාස වන අයුරින් බල්ලෙක් වගේ හැසිරෙන්නේ යයි පවසමින් බැනවැදුණු බවට ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැමිණිල්ලක්ද පවතිනවා. මෙවැනි පසුබිමක් තුළ පාසල් පද්ධතියේ ගුණාත්මක භාවය සහ දරුවන්ගේ මානසික සුවතාවය ආරක්ෂා කර ගැනීම උදෙසා මෙම චෝදනා සම්බන්ධයෙන් විධිමත් හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය සමාජය විසින් දැඩිව අවධාරණය කරලා තියෙනවා. මේ සිදුවීම සම්බන්ධයෙන් සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පතිනියට වගේම පාසලේ ගුරුවරුන්ට සිදු වුණේ සුළුපටු හානියක් නෙවෙයි. සම්මානය කාහට හිමි වුවත් චනිත්ම වගේම නබාෂි කියන්නේ අපේ රටට ගොඩක් වටින මැණික් කැට දෙකක්. පාසලේ තීන්දුව කුමක් වුවත් මේ දෙපළටම ලංකාවේ අපි හැමෝගෙම ආදරය ආශිර්වාදය ලැබෙනවා. ඒ වගේම ඔවුන් දෙපළටම සුබ පතනවා ලංකා මාතාවට ජය ලබා දෙන්න ඔවුන්ගේ තරගීසව් හරහා හැකියාව ලැබෙන්න කියලා. මේ සිදුවීම හැමෝම කතා කරපු හැමෝගෙම අවධානය ගත්ත සිදුවීමක්.
සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලයේ මෙම විදුහල්පතිනියගේ ක්‍රියාකලාපය නිසා රටට වැඩදායි තරුණ දියණියන්ගේ බලාපොරොත්තු හැකියාවන් සුණු විසුළු වෙලා යන්න පුළුවන්. මේ පිළිබඳව ඔබේ අදහස් පහතින් කමෙන්ට් කරන් යන්න එහෙනම් අමතක කරන්න එපා.